එන්නකෝ අද මම ඔයාලට පෙන්වන්න යන්නේ අපේ වත්තේ හැදෙන ගොටුකොළ జాතියක්. සාමාන්‍යයෙන් අපි කන ගොටුකොළ තියෙනවානේ. මේවත් ගොටුකොළ జాතියක්. ගොටුකොළ රසම තමයි මේ වගේත් එන්නේ. මෙතන ටිකක් කැලෑ වෙලා හැබැයි මං කීපයක් කඩාගත්තා. බලන්නකෝ ඔයාලා මේ ගොටුකොළ జాතිය කාලා තියෙනවද කියලා. මේකත් අපේ සාමාන්‍ය ගොටුකොළ වගේම හරිම රහයි. මං ඉතින් මේ අපේ වත්තෙන් කොළ జాති ටිකක් හොයාගන්න ඇවිල්ලා ඉන්න ගමන් තමයි ඉන්නේ. ඒ අතරේ මට හිතුණා ඔයාලත් මේ ගොටුකොළ జాතිය දැකලා තියෙනවද බලන්න. ඔයාලටත් මේක පෙන්වන්න. එතකොට මේ තියෙන්නේ කරපිංච ගහක්. ඔයාලා මේ ගහ දැකලා තියෙනවද? මේවා බුත්සරණ පළ. මේ වගේ අල බතල වගේ තම්බලා කන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ අගුණකොළ වල. මේ අගුණකොළ සම්බල් අදලා ඔයාලා කාලා තියෙනවද? ඒවා ටිකක් තීත්තයි. හැබැයි හරිම ගුණයි. මේ අගුණකොළ වල ළඟම ගිහිල්ලා තියෙනවා මොනවද මේවට කියන්නේ කෝවක්කකොළ. සීනි වලට ගොඩක් හොඳයි කියනවා මේ කෝවක්කකොළ සම්බෝලේ. අර ගොටුකොළ జాතිය චුට්ටක් තිබිච්ච නිසා අපේ අම්මගේ මල් පාත්තියක් වගේ වවල තියෙන ගොටුකොළ පාත්තිය ළඟට තමයි මම ආවේ මදි හරියට ගොටුකොළ ටිකක් කපා ගන්න. මේක අපේ අම්මා කන්න නෙවෙයි හදලා තියෙන්නේ ලස්සනට. පේනවනේ මේ මල් දැසස්සේ ලස්සනට මේ ගොටුකොළ ටික වැවිලා තියෙන විදිය. ඉතින් මම මෙතනින් ගොටුකොළ කීපයක් කඩාගත්තා. මොකද මං අර කලින් කඩාගත්ත ගොටුකොළ වර්ගයේ සම්බෝලේ හදන්න ටිකක් මදි නිසා. අපේ වත්තේ හැමතැනකම වටේටම එක එක කොළ జాති අපේ තාත්තා හදලා තියෙනවා. ඉතින් මෙතනත් ගොටුකොළ වවලා තියෙනවා. මම මෙතනින් ටිකක් කඩාගත්තා. මේ තියෙන්නේ නිවිති. පේනවද මේ කිරියල කොළ? මේකෙන් කොළයකුත් දැම්මාම අර ගොටුකොළ සම්බෝලේ හරිම රහයි. කොච්චි ටිකක් කඩාගත්තේ ගොටුකොළ සම්බෝලෙටම දාන්න තමයි. බලන්නකෝ මේ වගේ ලස්සන. එතකොට අපේ වත්තේ තව පැෂන් කොළ තියෙනවා. ඒ වගේම මේ තියෙන්නේ කෝප්පකොළ. මේවත් සම්බෝල කනවා. මේවට කියන්නේ අක්කපාන. අක්කපාන කොළ අර පොත් අස්සේ දැම්මම මුල්ලා දෙන්නේ. මේවත් දයිලුනේ. එතකොට මේක ලොකු දඹල වැලක්. මේකෙන් මම දඹල ගොඩකුත් කඩාගත්තා. මෙන්න මේ කොළත් හරිම රහයි. එතකොට අපි කැඳ බොන්න පාවිච්චි කරන පෙනල කොළ තමයි මේ තියෙන්නේ. ඉතින් එහා පැත්තේ තියෙන්නේ මොනවද තවන්න ගන්න කොළ පාවට්ටා. මට රම්පේ වගේක් ඕනේ. අපේ රම්පේ ආයක් තියෙනවා. මේ රම්පේ ආයෙන් උන්න රම්පේ කොළ ටිකක් මම කපා ගන්න ආවේ. අතින් කඩන එක ගොඩක් හොඳයි කියලා හිතෙච්ච නිසා කොළ දෙක තුනක් අතින්ම ඇදලා ගත්තා. මේවට කියන්නේ මෙක්සිකන් මීට්. සාමාන්‍යයෙන් මස් මාළු වගේ වෙනකොට රසකාරකයක් විදිහට මෙන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. මම ඒකෙන් ටිකක් කඩාගත්තේ උයන්න ගන්න. අද දවසට මම මොනවද මේ රම්පේ කොළ ටිකක් කරපිංච අගුණකොළ එතකොට දම්බල අර මෙක්සිකන් මීට් ඒ වගේම කොච්චි ටිකක් වගේම ගොටුකොළත් කඩාගත්තා. මම තව වර්ග කීපයක් කඩාගත්තා. මේ ගොටුකොළ වර්ගය බලන්නකෝ. මේක හරිම රසයි. හරිම කියන්නේ සාමාන්‍යයෙන් අපි කරන ගොටුකොළ වගේම තමයි. හැබැයි මට හිතෙන්නේ ඊට වැඩිය කිරි රහයි කියලා. කියෙන් නම්